තථාගත බුදුහාමුදුරුවෝ අපිට ඉගැන්වුවේ මොකක්ද? චරත භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය. මහණෙනි, මිනිස්සුන්ගේ හිතසුව පිණිස සඳහම් චාරිකාවේ යෙදෙන්න. ඒක අපි කරන්ට එපැයි පින්නතුනේ. සිවුර කරට දාගත්තේ මේ ලෝක සාසනික කටයුත්ත කරන්න. අපේ අම්මා තාත්තා අපි මේ ශාසනයට පූජා කරේ ශාසනික කටයුත්ත කරන්න. මේ දෙවුර මත පැවරිච්ච උත්තරීතර වගකීමක් තියෙනවා. අවසාන තප්පරෙත් බුදුහාමුදුරුවෝ මොකක්ද දේශනා කරේ? මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙන්නේ උන්වහන්සේ පාවාවලට වඩිනකොට අපේ බුදුහාමුදුරුවන්ට අවුරුදු 80යි. හරි අමාරුයි. බැරිම තැන ආනන්ද හාමුදුරුවන්ට මොකක්ද කියන්නේ? ආනන්ද සංගල සිවුර 4ට විතර නමලා මට පොඩි ආසනයක් පනවන්න. ඇයි බුදුහාමුදුරුවන්ට හිටගෙන ඉන්න හරි අමාරුයි. එච්චර අමාරුයි. අන්තිම මොහොතේ භික්ෂුන් වහන්සේලා අඬනවා. බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන්න නෙමේ සූදානම්. අච්චර අමාරුවෙන් ඉන්නකොට මොකක්ද භික්ෂුන් වහන්සේලාට කිව්වේ? අඬන්න වෙලාවක් නෙමෙයි තියෙන්නේ. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. එහෙම අහන්නත් බැරි නම් හිතවත් භික්ෂුවක් නම මගෙන් අහන්න. බලන්න අපේ බුදුහාමුදුරුවෝ ඒ සංසාරෙම කැප කරේ කවුරු වෙනුවෙන්ද? අපි වෙනුවෙන්. අන්තිම මොහොතේ අඬන්න එපා ධර්මයේ පිහිටන්න කිව්වේ. මේ දුක කියන කාරණේට බෙහෙතක් හොයාගත්ත එකම ජීවකයා කවුද? අපේ බුදුහාමුදුරුවෝ. උන්වහන්සේ දේශනා කරේ මේකට තියෙන එකම ඖෂධය මොකක්ද? ධම්මෝ සදං සමං නත්ති ඒතං පිඹත භික්කවේ. ඖෂධය නම් ධර්මයමයි. ඒක පානය කරන්න. තිබ්බේ නැද්ද අපේ තථාගතයන් වහන්සේට එදා දීපංකර පාදමූලයේදී නිර්වාණය සාක්ෂාත් කරගන්න තිබ්බේ නැත්? තිබ්බා. කවුරු වෙනුවෙන්ද කැපකිරීම කරේ? අපි වෙනුවෙන්. තථාගතයන් වහන්සේ අසංඛේයව කල්ප ලක්ෂ 4ක් අප්‍රමාණ විදිහට කැපකිරීමක් කරේ. පින්නත්නේ, දරුවෝ දන් දුන්නේ කවුරු වෙනුවෙන්ද? අපි වෙනුවෙන්. හම්බෙච්ච මහා රාජ්‍ය දන් දුන්නේ අපි වෙනුවෙන්. බිරිඳ දන් දුන්නා අපි වෙනුවෙන්. මං මෙහෙම දේශනා කරන්න හේතුව තමයි ඇස් ඉස්මස්ලේ ගලවලා දන් දුන්නේ අපි වෙනුවෙන්. අපි මොකක්ද ඒකට හරියන්න කරන්නේ? එච්චර දේවල් කරලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන හරි පාර පෙන්නලා දීලා මේ පව් මේ පිං කියලා උගන්නලා මිනිස් වෙලා ඉපදුනහම ඒකෙන් වැඩක් ගන්න ඕන විදිහත් උගන්නලා අපි දැන් ඒකට සාධාරණයක් කරන්න ඕනේ. භික්ෂුන් වහන්සේලා හැටියට අපෙන් කරන්න තියෙන කටයුත්ත කරනවා. මගේ හෘද සාක්ෂියට එකඟව ධර්ම දේශනාවලට වඩිනකොට මිනිස්සු ඉස්සරලා මහන්නේ ගාන කීයද කියලා. අපි බුද්ධ ශ්‍රාවකයෝ මේ බණ කියන්න පටන් අරගෙන දැන් අවුරුදු 10ක් විතර බුද්ධ පුත්‍රයෙක් විදිහට ඕන තරම් බස්වල ගිහිල්ලා බණ කියලා තියෙනවා. කාට පිං සිද්ධ වෙන්නද? අම්මටයි තාත්තටයි පිං සිද්ධ වෙන්න. අම්මගේ තාත්තගේ
ලේදාඩිය කඳුළු කිරිවල ණය ගෙවන්ට වෙන්නේ කොහොමද? ධර්මයෙන් කුසලයෙන් විතරයි. කවදාවත් මේ ජීවිතේ දහස් ගාණක් මිනිස්සුන්ට බණ කියලා ඇති. ඒක රුපියලක්වත් අරගෙන නෙමෙයි. දැන් මම මේ බණ ඉවර වෙලා නුවර යන්න ඕන හෙට නුවර. අනිද්දා වීර කැටියෙන්න ඕනේ ආපහු. තංගල්ලේ. ඒක ඉවර වෙලා කැකිරාවේ යන්න ඕන අනුරාධපුරේ. මෙහෙම තියනවා බාරගත්තෝ. පැය 4ක් විතර තමයි දවසට නිදාගන්නේ. හරි කරුණාවෙන් මේ දේශනා කරන්නේ. ඒ නිසා ධර්මයේ පිහිටන්ට හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවයෙන් නිකරුණ නිස්කාරණේ වචනයක්වත් නාස්ති කරන්න එපා. අකුසලයේ පිණිස එක වචනයක්වත් නාස්ති කරන්න එපා. අවඩක් පිණිස අට ඇරලා කතා කරනවා නම් යහපතටම කතා කරන්න. පැහැදිලිද මම කියන එක? එක වචනයක් පිට කරනවා නම් මගේ අම්මේ තාත්තේ කෙනෙකුගේ හිතක් රිදෙන්න නම් වචනයක් කියන්න එපා. මේක වෙනස් වෙනවා. මංගල සූත්‍රය උගන්වන්නේ අටලෝ දහමේ කම්පා වෙන්න එපා කියලා. මේකට හිත පුරුදු කරගමු. නින්දාව ප්‍රශංසාව මේ දෙකම අපි ඕන තරම් විඳලා ඇති. කට ඇරුණොත් ඇරෙන්නේ මොකක් හින්දාද වැඩිපුරම? නින්දාවටයි ප්‍රශංසාවටයි. මේ ජීවිතේ මිනිස්සු අපිට ඕන තරම් අවමන් කරනවා. මේ පින්නතුන්ට ඒක හොඳට අත්විඳලා ඇති. අපේ බුදුහාමුදුරුවන්ට කොච්චර ප්‍රශංසා කරාද කොච්චර නින්දා කරාද? හැබැයි බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා කායික දුක් විඳා. එමනේ. කවදාවත් මානසිකව දුක් විඳාද? නැහැ. මිනිස්සු ඔය වඳින අත් දෙකෙන්මයි බෙල්ල මිරිකන්නේ. කම්පාවෙන්ට නරකයි. අර මතකද පොඩි කාලේ අහලත් ඇති. එක පොකුණක් තියනවා වතුර හිඳිච්ච. පොකුණේ ඉබ්බොත් ඉන්නවා, මාළුත් ඉන්නවා, කොක්කුත් ඉන්නවනේ. වතුර හිඳුනට පස්සේ ඉබ්බෙක් ඇවිල්ලා කොක්කුන්ට මොකක්ද කියන්නේ? කොකෝ වතුර තියෙන තැනකට ගිහින් දාපන්. කොකා කියනවා ගිහින් දාන්න. ගමන ඉවර වෙනකන් කට අරින්න එපා. මේක හොඳ පණිවිඩයක්. කට වහගන්න තරමට ප්‍රශ්න අඩු නැද්ද? කවදා හරි හොඳ හාමුදුරු කෙනෙක් ගෙනල්ලා හොඳ බණක් අහන්න. එතකම් මම මේ කියන ටික පිළිපදෙන්න. කොක්කු දෙන්න කෝටුවක් අරගෙන දෙපැත්තෙන් හපා ගන්න. ඉබ්බට කියනවා මැද්දෙන් හපා ගනි. උඩින් යනවා. හැතැම්මක් විතර යනකොට යට හිටපු මිනිස්සු වගේක් ඉබ්බට ඔච්චම් කරනවා. ඉබ්බෙක් උඩින් යනවා කියලා. අපිට කොච්චර ඔච්චම් කරලා තියෙනවද මිනිස්සු? මෙහෙම දේශනා කරන්න හේතුව මිනිස්සු හරි කුහකයි. එහෙම නැනේ. මිනිස්සු හරි ඊර්ෂ්‍යයි. මිනිස්සු කැමති නෑ පින්නතුනේ අපේ දරුවෙක් විභාගකින්වත් පාස් වෙනවට කැමති නෑ. හරියට පද හදනවා. ඔය අත්තන්ගේ පැතිවල එහෙම නැතුව ඇති. මම කියන්නේ බොහෝ පැතිවල එහෙමයි. මිනිස්සු හරියට ගතු කියනවා. සමහර විට මේ අම්මලාට මතක් වෙනවත් ඇති අපේ ගමේ අහවලා වාගේ කියලා. මිනිස්සු එහෙමයි. මිනිස්සු කවදාවත් සතුටු නෑ අපිට හරියනවට. හරි කැමති වරදිනවනම්. ඉබ්බටත් ඕක උනේ. ඉබ්බා යනකොට මිනිස්සු ඔච්චම් කරා. ඉබ්බා මොකද කරේ? අර මිනිස්සුන්ට බැන්නා. බනිනකොට ඉබ්බා වැටිලා මැරුණා. අපි මොකද කරන්නේ? කියමු බලන්න. ඔය ජීවිතේ කේන්ති ගියා නම් කවදා හරි කේන්ති ගියේ. පින්නතුනි මම මේ හරි කරුණාවෙන් දේශනා කරන්නේ.
එක වචනයක්වත් අහක නම් දාන්න එපා. එක වචනයක්වත් අපත යවන්න එපා. මේ පින්නතුන් ජීවිතේ කේන්ති ගත්තා නම් කේන්ති ගත්තේ කවුරු හින්දාද? කවදාවත් මේ අම්මලාට තාත්තලාට ගෙදර දවල්ට බත් කාලා ඉඳගෙන ඉන්නකොට ඔය කේන්ති ගිහින් තියනවද? නිකන් ඉන්නකොට නෑ. ඉබ්බට කේන්තිගේ කවුරු හින්දාද? අර කොහෙවත් යන මිනිස්සු හින්දා. අපිට කේන්ති කියන්නේ ඇයි? කොහෙවත් යන මිනිස්සු හින්දා. විනාශ වෙන්නේ කවුද? අපි. මතක තියාගන්න ඕනේ. ඉබ්බා මැරෙනවා. සතියකට විතර පස්සේ අයත් කොක්කු දෙන්න එනවා. තව ඉබ්බෙක් ඉඳලා කියනවා කොකෝ වතුර තියෙන තැනකට ගිහින් දාපන්. කොක්කු දෙන්න මොකද ඉබ්බට කියන්නේ? කවදාවත් ආයේ ඉබ්බෝ ට්‍රාන්ස්පෝර්ට් කරන්නේ ඇයි? ඉබ්බන්ගේ කටවල් හොඳ නැහැ. 1000ක් පොරොන්දු ගිවිස්සනවා මොකේටද? පොරොන්දු වෙනවා කොකෝ කට අරින්නේ නැහැ ගිහින් දාපන්. අයත් පරණ විදිහට කෝටුවක් අරගෙන දෙපැත්තෙන් හපාගෙන යනවා. හැතැම්ම දෙකක් විතර යන්න ඇති. අයත්තර යට හිටපු මිනිස්සු ඔච්චම් කරනවා ඉබ්බෙක් කුඩි යනවා කියලා. අර ඉබ්බද කට ඇරි නෑ. අර කෝටුව තව ටිකක් හයියෙන් හපාගත්තා. දැන් පාඩුවේ යනවා. අපිත් තොම තමයි. අපි ඉවසනවද කරන්නේ කල් මරනවද කරන්නේ? අපි කියන්නේ ඔය පස්සේ බලා ගන්නම්කෝ. පස්සේ බලන්න යන්න එපා. මෙහෙම ටිකක් ඉන්නම් කියලා කියනව නේද? ජීවිතේ පුරුදු වෙන්න කල් මරනවට වඩා ඉවසන්න. මේක ටිකක් ඉවර වෙනකන්වත් මීටර් 500ක් විතර ඉබ්බ ගියා. කටවත් ඇරියේ නැහැ. දැන් ඉබ්බට ඉන්න බෑ. ඇයි? පොක්කෝ කිව්වේ නෑනේ උඹ හරි හොඳයි කියලා. බැරිම තැන ඉබ්බ අහනවා කොක්කුන්ගෙන් යාළුවනේ මං හොඳයි නේද කියලා. ඒ කොකාට මොකද ඉබ්බට මොකද වෙන්නේ? වැටිලා මැරෙනවා. පුරුදු වෙමු. ජීවිතේ මිනිස්සු ප්‍රශංසා කරන කටින්මයි නින්දා කරන්නේ. අපිට හොඳ නොකියපු කවුරුවත් බැනලා තියනවද? සැලෙන්න එපා. කම්පා වෙනවා කියන්නේ මොකක්ද? හෙල්ලෙනවා. චලනය වෙනවනේ. හෙල්ලෙන්න එපා. සේලෝ යතා ඒක ඝනෝ වාතේන සමීරති. එවං නින්දා ප්‍රශංසාසු න සමිච්ඡන්ති පණ්ඩිතා. පර්වතයක් වගේ ඉන්න. බණින එක කාගේ වැඩක්ද? එක අනුන්ගේ වැඩක් නේ. මොකටද අපි කුලප්පු වෙන්නේ? අපි කවදාවත් මේ අම්මලා තාත්තලා ඔය කටින් කුණුහරුපයක් කිව්වනම් කිව්වේ අපිට දානුන්ටද? අපි අපිට කුණුහරුපෙන් බැන ගන්නවද? කාටද කුණුහරුපෙන් බණින්? මේ පැත්තේ උදවිය නම් තම තමන්ට බැන ගන්නවත් දන්නේ මං කියන්නේ මේ. එවන්නේ පැතිවල එහෙම නැහැ. හැබැයි පව් පිරෙන්නේ කාටද? අපිටනේ පව් පිරෙන්නේ. මොකටද දැන් අනුන්ට බැනලා අපි පව් පුරවගන්නේ? ඕක නවත්තන්න. බණින එක නවත්තන්න. කුණුහරුප්ප කියන එක නවත්තන්න. මොකද නින්දාවයි ප්‍රශංසාවයි ඔය දෙකම එකට තියෙන එකක්. මිනිස්සු සියදිවි නසා ගන්නේයි පුරුද්දක් නැහැ අටලෝ දහමේ. කම්පා නොවී ඉඳලා ජීවිතේ දැන් ඉඳන් අදිෂ්ඨාන කරගන්න. මේක මම කරන යෝජනාවක්. කවදාවත් මගේ අම්මේ තාත්තේ කිසිම කෙනෙක් ගැන ප්‍රතිරූපණම් ගොඩනගන්න එපා. එයි ප්‍රතිරූප කියන ඒවා කඩාගෙන වැටෙනවා. නැද්ද ජීවිතේ හම්බුනේ ඔය මම ඒ කියන විදිහටම කියන්නද? අපේ අම්මලා කියනව නේද ඔය අපි හොඳයි කියලා හිතාගෙන හිටපු එවුම්මයි. එහෙම නැද්ද?
හිතා ගන්න බැරි නම් ඔය ඇත්තන්ගේ පවුල ගැන හිතන්නකෝ. හොඳට හිටපු මිනිස්සු නේද? කවදා හරි වින කරන්න. අපි උදව් කරපු උදවිය නෙමෙයිද? අපෙන් යපිච්ච පිරිස නෙමෙයිද? පුරුදු වෙන්න. මොකේටද? හෙල්ලෙන්න එපා. උදව් කරන එක අපේ යුතුයකම. බුදුවරු අපිට උගන්වලා තියෙන්නේ අපේ තියෙන සත්පුරුෂකම දෙන්න. අල්ලතර වේදුරවක දෙයක්වත් බලාපොරොත්තු නම් වෙන්න එපා. ප්‍රතිරූප ගොඩනගාගෙන බලාපොරොත්තු වුණාම දුක අඩුයිද වැඩිද? මොකටද ප්‍රතිරූප? මිනිස්සු වෙනස් වෙනවා. දැන් ඔය මේ පැතිවල තියෙනවද ඔය නැන්දම්මා ලේලි ගස්ට? නැතු ඇති මම හිතන්නේ. ඒක නම් හරි උද්‍යෝගයෙන් කිව්වෙත් තියනවා කියලා. කියපු හින්දම කියන්න. ඔය මේ අම්මලා ඔකට භාජනය වෙලා ඇතිනේ නේ. නැන්දම්මගේ පීඩණයට හසු වෙලා දැන් අපි ඒක බහු දෙනවා කාටද? අපේ ලේලිට. අය මේ නැන්දම්මලා කියන જાතිය කොහෙන්වත් එනවයි. නැන්දම්මත් එක කලෙක කවුද? ලේලියක්. මේ තාත්තා හරි උමනාවෙන් කියනවා ඒක. ලේලියක්. ගෙනාපු අලුත අර කියනව නේද අලුත ගෙනාපු මනමාලි වහලෙත් ගොම ගන්නවා කියලා. ගෙනාපු අලුත සතිය ඉන්නවා උපරිම. ඊට පස්සේ අපේ අම්මලාට බෑ මොකක් දරන්නද? දරන්න බෑ. දුම ඉරිසියාවක් තියෙනවා. එක කිරියම්ම කෙනෙක් මම මේ දොස් පරොස් කියනවා හැම නෙමෙයි. මට ආයේ බනවලට කියනෙකුත් නෑ. හැබැයි මම මේක කියනවා. මුන්ද මංගාවට එනකොට මූණේ අබ පුපුරනවා. ඒ කියන්නේ කේන්තිය. මම බැලුවා මෙච්චර මොකද? වෙවුලා කියනවා. මම ඒ කියපු විදිහටම කියන්න. මගේ අශිෂ්ටකම කියලා හැම දොස් කියන්න එපා හොඳේ. කියපු විදිහේ ඉතින් කියන්න නම් ඕනේ නෑ. ඔය ඇත්තෝ කියන විදිහමයි. හාමුදුරුවනේ අරකිත් එක්ක බෑ කිව්වා. කාත් එක්කද? බලන්නකො කතා කරන විදිහ. ඒ කියපු විදිහට මම හිතුවේ බණ පටන් අරගෙන විනාඩි 30ක් ගියා. තව පටන් ගන්නත් බැරි වුණා මට. ඒ කියපු විදිහට මම හිතුවේ තඩි ගහලවත් ඇති කියලා ලේලි. මං ඇහුවා ඇයි කිරියම්මා? කියනවා හාමුදුරුවනේ පොඩි එක අරගෙන යන ටිකටත් දැන් මේ ඒකි මේකි කියලාමයි කතාව. පොඩි එක අරගෙන යන ටිකටත් මූණ හොදලා පවුඩර් ගන්න ඕනලු. කාටද? මේ ලේලිට. ඔය විස්තර ගොඩක් කිව්වා. ඇඟිලි පාට කරනවලු. අන්තිමේ කිව්වා කොල්ලගේ සල්ලිනේ. මම ඇහුවා කවුද පවුඩර් ගන්නේ? ලේලි. අන්තිමේ කිව්වා හාමුදුරුවනේ ඒකිගේ සුදිය වැඩි කියලා. මේ කිරියම්මලා හැම බනින්න නැතුව ඇති. අහගන්නත් තිබ්බ ලේලිලා හිටියන. මං ඇහුවා දැන් කවුද නියපොතු පාට කරන්නේ? ලේලි. අන්තිමේට මං ඇහුවා කාගේද සුදිය වැඩි? ලේලිගේ. මොකටද එහෙනම් ඔය පුපුරන්නේ? ඒව වැඩි ලේලිගේනේ. දරන්න බෑ. පුරුදු වෙන්න ඕනේ. ඉවසන්ට පුරුදු වෙන්න. සමහර කිරියම්මලා කිරියත්තලා අම්මලා තාත්තලා ඉන්නවා. කොල්ලෙක් ටැටු එකක් ගහපුවාම ගෑනු ළමෙක් ටැටු එකක් ගහපුවාම මේ ලෝකේ නැති කතන්දර කියනවනේ. මං ඒ දෙයියගේ නම නම් කියන්නේ. එක දෙයියෙක් ඉන්නවා මායම් වෙනකොට හොඳට බොනවා. දොහොත් දීලා වඳිනවා. අර බොනේ කාට වඳිනවා ටැටු ගහපු කොල්ලට බයිනවා. පුරුදු වෙන්න.